ක්‍රිකට් එකේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්න අපගේ නාලිකාවට. ඔයාලා හැමෝම දන්නවා මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන් තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටින බව. ලෝක කුසලාන් තරඟ කාලසටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් ඉතිරිව ඇත්තේ තරඟ 4ක් පමණි. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟය හෙට දහවල් 3ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා සවුත් අප්‍රිකාව අතර තරඟය ඔක්තෝබර් 17 වන දින පැවැත්වේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර තරඟය ඔක්තෝබර් 20 වන දින පැවැත්වේ. ලෝක කුසලාන් තරඟ කාලසටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරඟය පාකිස්තානයේ සමග ඔක්තෝබර් 24 දින පැවැත්වේ. මේ තරඟ ටික අවසන් වුණාට පසුව තමයි සුපිරි 4 දෙනාගේ වටේට කණ්ඩායම් තෝරාගන්නේ. මම නම් හිතන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි 4 දෙනාගේ වටේට පැමිණෙන්න නම් ගොඩක් වෙහෙස මහන්සි තරඟ ජයග්‍රහණය කරන්න වෙයි. පසුගිය ඔක්තෝබර් 11 වන දින පැවැත් වූ එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරඟයේ ශ්‍රී ලංකා පරාජය වූ බව අපි හැමෝම දන්නවා. එදා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජය වීමට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකා නායක චමරය අතපත් වූ තරඟය අතරතුරදී ආබාධ වීමයි. ඔයාලා හැමෝම දකින්න ඇති එදා තරඟයේදී චමරය අතපත් වූ බැට් කරමින් සිටියදී ඇයගේ පාදයේ ඇති වූ ආබාධ තත්වයක් හේතුවෙන් ඇය පිටියෙන් ඉවතට ගියා. ඇය සුළු මොහොතකට පසු ආයමත් Tamanගේ රට දිනවීමේ බලාපොරොත්තුවෙන් ඇයගේ ආබාධ තත්වයක් සමගම තරඟය ක්‍රීඩා කිරීමට පැමිණියා. එදා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බැට් කරන අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට වංචාවක් සිදු වුණ බවට වාර්තා පළ වෙනවා. ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩිකාවක් එල්ල කළ 6 පහරක් 4 පහරක් ලෙස ලම් කරන බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.